නමස්තේ. අදත් එක්කෙනම DC Bollywood channel එක තුලින් Bollywood hot gossips, latest news, upcoming movies, trailers මේ break එකකින් පස්සේ. Number 1. Bollywood more celebrated couple එකක් වන ශාරුක් ખાන් සහ ගෞරවි ખાන් දීපල වෙළඳාම් අංශයට බර වී ඇත් යන්න Bollywood ෆෑන්ස්ලා තුල සැකයක් මතුවී තිබෙනවා. 2001 දී ශාරුක් කියලා කෝටි 13කට මන්නාට් හවුස් එක මිලදී ගත්තා. එතැන් සිට දිල්ලි, ඩුබායි තවත් සුඛෝපභෝගී දීපල පහක් හිමි කර ගැනීම තුලින් World Luxury Real Estate ප්‍රමුඛ නාමයක් පවත්වාගෙන තිබෙනවා. ශාරුක් සහ ඔහුගේ පවුලේ අය අවුරුදු 25කට වඩා වැඩි කාලයක් ජීවත් වූයේ ඔවුන්ගේ මන්නාට් නිවසේය. එම නිවසෙන් සහ ප්‍රදේශයෙන් ඔවුන් ඉවත් වූයේ එම නිවස සැලකිය යුතු ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට නියමිත බැවිනි. උන් තාවකාලිකව මුම්බායි හයි ක්ලාස් අය වෙසෙන පාලිහිල් මහල් නිවාස දෙකක් රෙන්ට් එකට ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙය පිහිටා ඇත්තේ පූජා කැසාකුළුනේය. මෙහි රෙන්ට් එක රුපියල් කෝටි 8.7ක් වන අතර අත්තිකාරම් වශයෙන් ලක්ෂ 68ක් ඔවුන් තැන්පත් කර තිබෙනවා. මේ අතර සුප්‍රසිද්ධ අභ්‍යන්තර නිර්මාණකරුවෙකු මුම්බායි සිට දඩාර්හි පදිංචිට යාම හේතුවෙන් ඔහු සතු දේපල මුලින්ම කාන්යුවල කෝටි 8.5කට මිලදීගෙන එම මහල් නිවාසය රුපියල් කෝටි 11කට විකුණා 37%ක ලාභයක් කාන්යුවල උපයාගෙන ඇති බව වාර්තා වෙනවා. මේ අනුව ශාරුක් සහ ගෞරවි ખાන් රියල් එස්ටේට් නොහොත් දේපල වෙළඳාම් අංශයට නැඹුරු වී ඇති බවක් මෙයින් පෙන්නුම් කරනවා. Number 2. මාර්තු මාසේ 25 වන දින ඉන්දියන් ඇක්ටර් සෝනෝ ස්ටුඩ්ගේ බිරිඳ සොනාලි ස්ටුඩ් මුම්බායි නාග්පුර් හයිවේ මාර්ගයේදී අනතුරකට පත් වුණා. සොනාලි ඇගේ සහෝදරියගේ පුතණුවන් සහ තවත් කාන්තාවක් සමග ගමන් කරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇත්තේ. කිසිවෙකුටත් බරපතල තුවාල සිදු වී නොමැති වුවත් දැනට නාග්පුර් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා. සෝනෝ ස්ටුඩ් පැන්ඩමික් සීසන් එකේ හරිම පරිත්‍යාගශීලී කෙනෙක් ලෙස ගෞරවයට පාත්‍ර වී සිටින කෙනෙක්. ඔහු සොනාලි සමග විවාහ වූයේ 1996. සොනාලි වෘත්තීය වශයෙන් ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙකි. Number 3. 2026 මාර්තු මාසේ 19 වෙනි දින තිරගත වීමට නියමිත ටොක්සි ෆිල්ම් එකේ ලීඩ් ඇක්ටර් තෙලුගු සිනමා ඇක්ටර් කෙනෙක් වන නවීන් කුමාර් ගෙව්ඩාන් හොත් යෂ් ඔහුගේ බිරිඳ වන රාධිකා පණ්ඩිත් සමග මුම්බායි එයාපෝට් පැමිණීම සෝෂල් මීඩියා ඔස්සේ ඉක්මනින් පැතිර ගියා. මීළඟ ටොක්සි ෆිල්ම් එකේ ෂූටින් සඳහා මේ වන විට ටොක්සි ප්‍රොඩක්ෂන් ටීම් එක සූදානමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේදී මව පදවිය ලැබීමට සූදානමින් සිටින කියාරා අද්වානිද මේ ෂූට් එකට එක් වෙනවා. මෙය තෙලුගු සහ ඉංග්‍රීසි භාෂෙන් නිෂ්පාදනය කරන අතර මේ මූවි එක ඩිරෙක්ට් කරන්නේ ගීතු මොහන්දාස්. මෙහි තිර රචනය යෂ් අවසන් වරට එක් වුණේ ප්‍රශාන්ත් නීල්ගේ බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක් වන KGF Chapter 2 සහ නිතේෂ් තිවාරිගේ රාමායන යන ෆිල්ම් එකයි. රාමායන ෆිල්ම් එකේ රන්බීර් කපූර් සහ සචි පල්ලවී සමග ඔහු රංගපෑමට නියමිතයි. ඒ වගේම කියාරා අද්වානිද අවසන් වරට එක් වුණේ ගේම් චේන්ජ් ෆිල්ම් එකේ රාම් චරන් සමගයි. Number 4. කලකට පෙර මියගිය රාජේෂ් කන්නා බොලිවුඩ් වල සුපර්ස්ටාර් ලෙස කිරුළ දරා සිටි කෙනෙක්. ඔහුගේ දියණිය වන ට්වින්කල් කන්යා තම පියාගේ බර්ත්ඩේ එක පසුගියදා සෙලිබ්‍රේට් කළා. රාජේෂ් කන්නා තම දියණිය වන ට්වින්කල් කන්යා සහ අක්ෂය කුමාර්ගේ පුතුණුවන් වන ආරව් බාතිය ගැන පුංචි කාලයේ කියූ දෙයක් ට්වින්කල් කන්යා සිහිපත් කළා. ඒ රාජේෂ් කන්නා එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළා ඔහුගේ මුණුබුරා වැඩිවියට පත්වන විට මීළඟ බොලිවුඩ් සුපර්ස්ටාර් වෙනු ඇතැයි කියා. ඒ වගේම ඔහු ළඟ එම ටැලන්ට් එක සහ කැපවීම රැගෙන ඇවිත් සිටින බවද රාජේෂ් කන්නා හඳුනා ගත්තා. ට්වින්කල් කන්යා සහ අක්ෂයගේ පුතු වන ආරව් බාතිය අවුරුදු 22යි. ඔහු ඉපදුනේ 2002. හරිම ස්ටයිලිෂ් ඒ වගේම හැන්සම් බොයි කෙනෙක්. ඔහු අවුරුදු 15 වන විට නිවසින් පිට වී ලන්ඩන් යුනිවර්සිටි එකේ ඉගෙනුම ලබනවා. නමුත් කනගාටුයි කියන්න ඔහු ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට අකමැති බවයි පවසන්නේ. ඒ වගේම තමයි අමීර් ඛාන්ගේ පුත් ජුනයිඩ් ඛාන්ද කිව්වේ. නමුත් මේ වන විට ඔහු ඉන්දියන් බොලිවුඩ් සිනමාවට එන්ට වෙලයි ඉන්නේ. Number 5. Film director S.S. Rajmouliගේ upcoming movie එකක් වන SSMB29 හයිදරාබාද්දී shooting පසුගියදා ආරම්භ කෙරුණා. Lead actor Mahesh Babu, lead actress Priyanka Chopra. ඇය අවුරුදු 4කට පසුයි නැවතත් ඉන්දියන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එක්වන්නේ. ප්‍රියංකාගේ මේ අවුරුද්දේ තව එක ෆිල්ම් එකක් රිලීස් වීමට නියමිතයි. එය දෙසැම්බර් මාසේ 24 තමයි රිලීස් වෙන්නේ. මේ ෆිල්ම් එක කල්පන චවුලා බයොප්සි ෆිල්ම් එකයි. තෙලුගු ඇක්ටර් කෙනෙක් වෙන මහේෂ් බාබුගෙත් මේ
මේ අවුරුද්ද තුළ ෆිල්ම්ස් 3ක් රිලීස් වීමට නියමිතයි. Number 6. සිද්ධාර්ථ ආනන්ද ඩිරෙක්ට් කරන King ෆිල්ම් එකේ ෂූටින් පටන් ගැවුණා. මුලින්ම සුජෝ ഘോഷ් තමයි මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න හිටියේ. නමුත් ඔහු ඉවත් වුණා හදිසියෙම 2026 මැද භාගයේ වන විට ෆිල්ම් එක රිලීස් කිරීමට සූදානම්. ලීඩ් රෝල්ස් ශාරුක් ඛාන්, සුහානා ඛාන්, දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන් සහ අභය වර්මා. දීපිකා පදුකෝන් මව් පදවිය ලැබීමෙන් පසු ඔන්න සුහානාගේ මවගේ කැරක්ටර් එක නිරූපණය කරන්නයි යන්නේ. Number 7. ආයුෂ්මාන් කුරානාගේ බිරිඳ වන ටහිරා කාශ්‍යප් 2018 දී බ්‍රෙස්ට් කැන්සර් එකට ගොදුරු වී සුව වුණු කෙනෙක්. නමුත් ඇගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකේ සඳහන් කර තිනවා second time බ්‍රෙස්ට් කැන්සර් එකකින් පෙළෙන බව. ඉතින් බොහෝ දෙනෙක් ඇයට ආදරෙන් සුවය ප්‍රාර්ථනා කර තිනවා. මේට ආයුෂ්මාන් කුරානා අදහස් දක්වා ඇත්තේ ඔබ දෙවන වටෙන් ජය ගනීවි. මේද සමත් වී ජයග්‍රහණයෙන් පිට වී යනු ඇතැයි යන්නයි. ටහිරා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්, ෆිල්ම් මේකර් කෙනෙක්, ඒ වගේම රයිටර් කෙනෙක්. Number 8. ලකි භාස්කර් ඇක්ටර් දිල්කුවා සල්මාන් මේ දවස්වල ශ්‍රී ලංකාවේ දර්ගා නගරේ මොස්ක් එකක් ළඟ සැරිසරන ෆොටෝස් කීපයක්ම සෝෂල් මීඩියා ඔස්සේ දැක ගන්න ලැබුණා. ඔහු පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ෂූටින් එකක් සඳහායි. ඒ ෆිල්ම් එක තමයි I Am Game. මේ ෆිල්ම් එක දිල්කුවා සල්මාන්ගේ 40 වෙනි මේන් රෝල් එකයි. මෙය ඩිරෙක්ට් කරන්නේ RDX ඩිරෙක්ටර් නහස් හිදයාන්. මෙහි ලීඩ් රෝල් සඳහා දිල්කුවා සල්මාන් සමග මීනක්ෂි චෞධරිද එක් වෙනවා. මීට පෙර 2022 සිනමිකා ෆිල්ම් එකද ශ්‍රී ලංකාවේ ෂූට් කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා සඳහන් කරනවා. Number 9. ශාරුක් සහ කාජල් ලන්ඩන් ගිය වගේ සෝෂල් මීඩියා ඔස්සේ ඔන්න අපිට දකින්න ලැබුණා. ඉතින් ගොඩක් අය හිතුවේ මේ දෙන්න ෆිල්ම් එක ෂූටින් වෙන්නේ නැති කියලා. නමුත් දිල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ ෆිල්ම් එක 30th anniversary එක නිමිත්තෙන් එයට උපහාරයක් ලෙස ලන්ඩන් ලෙස්ටර් ස්ක්වයර් වල ෆිල්ම් එකේ මේ දෙන්නගේ පෝස් එකක් ලෝකඩ පිළිරුවක් ලෙස නිම කර ඒක නිරාවරණය කිරීමටයි මේ දෙන්නාව කැඳවලා තිබුණේ. ඉතින් මේ ෆිල්ම් එක ඉන්දියන් ෆිල්ම් එකක් ලෙස ට්‍රේල් එකේ සමරන පළමු අවස්ථාවයි මේ. ඒ වගේම දිල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ ෆිල්ම් එකේ 30th anniversary එකේ තිරසාර ජනප්‍රියත්වය වෙනුවෙන් තමයි මෙහිදී සිදු කරලා තියෙන්නේ. දැනට වසර 30ක් වන විට යශ්රාජ්ගේ ෆිල්ම්ස් වලට ලන්ඩන් වල ආදරය කරන අයක over 5 million කියලායි ඔන්න අපිට වාර්තා වෙන්නේ. Number 10. මාර්තු 22 වෙනි දින වරුන් දමන් සහ පූජා හෙජ් රංගපාන තෝ ඉෂ්ක් හෝතා හේ ෂූටින් රිෂිකේෂී පටන් ගැවුණා. මේ ෆිල්ම් එක ප්‍රොඩියුස් කරන්නේ රමේෂ් තවරානි. ඒ වගේම මුර්නාල් ටාකු, සිරිලීලා සහ කුබ්‍රා සයිඩ්ද මේ ෆිල්ම් එකේ අනිකුත් කැරක්ටර්ස් සඳහා එක් වෙනවා. මේ ෂූට් එක අතරමඟදී නවත්තන්න සිදු වුණා. ඒ වරුන් දමන්ගේ අත තුවාල වීම නිසා. වරුන්ගේ 2025 අප්කමින් මූවීස් ලෙස සනි සංස්කර් කී තුල්සි කුමාරි යන ෆිල්ම් එකත් බෝඩර් ටූත් ඔන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම පූජා හෙච්ගේ 2025 අප්කමින් මූවීස් ලෙස රිට්‍රෝ සහ ජනනායකයන් යන ෆිල්ම්ස් ඔන්න නම් කර තිබෙනවා. Bollywood latest news, hot gossips, upcoming movies, trailers ගැන දැනගන්න subscribe කරන්න මගේ channel එක Daisy Bollywood. ඒ වගේම අමතක කරන්න එපා bell icon එක click කරන්න. එතකොට වීඩියෝ එකක් upload කරපු ගමන් ඔබට notification එකකින් දැනගන්න පුළුවන් වෙයි.